ද ස්ටෝරි channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද නපුරෙකුගේ ආදරේ කතාවේ 10 වන කොටස තමයි පටන් ගන්න යන්නේ. ඒ වගේම තමයි ඔයා තාමත් ද ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ නව කතාව අහන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාව අහන්න. දාරා අවදි ඌයේම කාගේ හෝ උස් හඬක් ඇසීමෙනි. දැන් මෙතන බබෙක් වගේ මූණ හදන් ඉන්නේ නැත්ව පලයන් දුලා මං උඹට කිව්වා කලින් ඒක ඉන්නේ ෂොක් වෙලා කියලා. ඒ හින්දා පරිස්සමෙන් ඒකී එක්ක ඉඳපන් කියලා. ඒත් උඹ මොනවද කළේ? මොලයක් නැති බූරුවෙක් වගේ වැඩ කළා. යකෝ ඇඟේ හයිය පෙන්නපන් ඒකට ගැළපෙන එකෙක්ට. මේ කෙල්ලෙක් අල්ලගෙන වද දෙන්නේ බලපන් මූණ ඉදිමිලා. තොගේ පාරක් ගන්න මටවත් බැරි කොට මේකි කොහොමද දරාගන්නේ මීහරකෝ? කවුරුන් හෝ මාහඬින් බැනවදී. එසේනම් තවමත් තමා ජීවතුන් අතරද හෙළුනේ ගිනිගත් සුසුමකි. සසරේ කළ පව් තාමත් ගෙවා අවසන් නැති හැඩය. තවමත් විඳීමට ගෙවා දැමීමට පව් ඉතිරිව ඇති සෙයකි. මිය යාමටත් නොහැක්කේ ඒ නිසා වන්නට ඇත. ඇස් සිතන්නේ දැවී ගිය හදවතින් යුතුවයි. සුමනාන්ටි වෙලාවට ඇවිත් තියෙන්නේ. තව එක විනාඩියක් පරක් වුණා නම් උඹට ඒකගේ මිනිහ තමයි හම්බ වෙන්නේ. මිනිස්සු ජීවිතේ දාලා යන්න හිතන්නේ ආතල් එකට නෙවෙයි බූරුවෝ. ජීවිතේ හැම දෙයක්ම මෙච්චර කල් දරාගත්තා. ඒ වගේ කෙල්ලෙක් සීනි බෝල සිද්ධියකට ජීවිතය අතාරින්නේ නැහැ. උඹේ කෙල්ලට ඒ වගේ තීරණයක් ගන්න තරමට අමනුෂ්‍යයෙක් වුණාද? පවුදුලා ඒකි පුංචි කෙල්ලෙක්. නාදුනන හඬකින් නැසි අවසන් වූවා පමණි. ඒ වෙල ඇසි පිරිතුර හඬ නුපුරුදු නොවේ. නලවපන් එහෙනම් අරහට වඩාගෙන. ඒ හඬෙහි කිසිදු අනුකම්පාවක් නැත. එක් අතකින් ඔහු සිදු කළ දෑ සිතා බලන කල අනුකම්පාවන් බලාපොරොත්තු වීමෙන් පෙනෙන්නේ විකාරයක් විලසිනි. උඹ කොහෙන් මේ අමනුස්ස වැඩ ඉගෙන ගත්තද මන්දා? පව් වැඩ නොකර ඉඳපන් දුලා පුංචි කෙල්ලෙක් මේ. උඹෙන් භාගයයි. උඹව මෙච්චර දවස් දරාගත් එක මැති ඒ කෙල්ල. දැන් ඇති බං ඕක නතර කරපන්. කවරෙකු ඌව ඔහු තමා අපූරුවට වටහාගෙන ඇත. දින ගණනකට පසු පිරිමි මුවකින් පළමු වතාවට සානුකම්පිත වදනක් ඇසෙද්දී ඈසිත බර වූයේ දැනි ආත්මනුකම්පාව නිසා වෙනි. උඹ කියන්නේ මේ කිවි යවන්න කියලාද? ඔව්. ඊට පස්සේ මට යකඩ කූරු ගනින්න පුළුවන්නේ. අනික උඹ හිතනවද යන්න දීලා මේකෙකි තියෙන ලොකුකමට එහෙම මෝඩ වැඩක්වත් කළොත් අප්පච්චි මේ කිවි ඉතිරි කරයි කියලා. එසේනම් මధుර ඇමතිවරයා පවා තමා පිළිබඳව විමසිලිමත්ද නැතුව ඉවර නොකරම දාර සවන් යොමු කර සිටියේ ඔහු පවසන දෑටය. මම උඹට යවන්න කියලා නෙවෙයි කියන්නේ දුලා. හරවල යවන්න බැරි තරම් දුර උඹේ කෙල්ලව අරගෙන ඇවිත් ඉවරයි. ඒවර හදගැස්ම දැඩි වූයේ ඔහු පවසන දෑ වැටහි ගිය නිසා වෙනි. උඹ මොනාද? තමාටද ඔහු අසර වීම අවශ්‍ය නැත. සිත තුළ ඔහු නමින් වන්නේ පිළිකුලක්ම පමණක් වන කල ජීවිත කාලය පුරාවටම ඒ පිළිකුල උරමයක් කර ගන්නට සිතක් තමාට නැත. අවශ්‍ය ඔහු රුවවත් නොපෙනෙන ඉසව්වකට යාමටයි. ඔහු අසල දිවිය ගෙවා දමනවාට වඩා අහිමිදැයි බර දරාගත හැකි බව විශ්වාසය. දාර සිතන්නේ නොසන්සුන් උතුරගේ සොරය අසලය. මම උඹට කතා කරන්නේ නාංගි කෙනෙක් ඉන්න අයියා කෙනෙක් විදියට මචන්. ඒ කෙල්ලගේ පැත්තෙන් හිතලා. මුකුත්ම නැති කෙල්ලෙක් කැම්පස් එන්න කොච්චර කට්ටක් ගන්න ඇතිද? උඹ උදුරගත්තේ ඒකෙහි තිබ්බ වටිනම දේ දුලා. ගෑණියෙක්ට තියෙන වටිනම දේ. උඹ වගේ හැමදේම තියෙන එකෙක්ට මගේ වචන ජෝක් එකක් වගේ ඇති. ඒත් උඹ ගත්ත එයාගේ වටිනාකමට හිලව් වෙන දෙයක් උඹ නොදුන්නොත් උඹට වෙන්නේ ඒ කෙල්ලටත් ණයකාරයෙක් වෙන්න. මොහතක ඌයේ නිහඬ බවකි. වටේ යන්නේ නැතිව කියන මගුලක් කෙලින් කියපන් ශාමා. උදලේ යලි කෝපේනි. මම කියන්නේ උඹට මේ කෙල්ලව යවන්න එපා කියලා. අනික උඹ ළඟ තියාගන්න බැරි තරම් අඩුවක් ඒ කෙල්ලට නැහැ. උඹ කියන්නේ ඕද නොසන්සුන්ය. ඒත් ඊටත් වඩා තමා නොසන්සුන්ව ඇති බව දාර සිතන්නේ නෙතුර ඇලි වැටෙන තරමට තදින් වසා ගනිමින්ය. දැනුනේ ඒ පරීක්ෂණයට ලක්ව ඇත්තේ තමා බවය. මැරි කරපන් කෙල්ලව. පිස්සු දෙයක්ෝ මැරි කරන්න මම මේ කිව උඹ ආයෙම කියන්නේ එදා කිව්ව විකාර කතාවමයිනේ. පවසා අවසන් කර සැනින් නැසි උස්සඩ හමුවේ දාර දෑතම මිටිකර ගත්තාය. අවසි ඌයේ දිවගොස් සරසවියේ තම කුටිය තුළට වී හුදකලා වන්නටයි. මේ ඇසෙන දකින සිදුවන සියල්ල ඒ සිත මත පටවන්නේ දරාගත හැකි බරක් නොවේ. දුලා! ශාමේල් වහා හැරී බැලුවේ යහන මත වැතිර සිටින ඈ දෙසයි. ඒ නිතු තවමත් පියව ගුසිනි. ඒද හොඳ වෙලාවටය. නැතහොත් මේ වදන් හමුවේ ඇය රිදවා ගනු ඇත.
මේ ශාමා විකාර නොකිය ඉඳපන්. මේකි කවුද මම කවුද? අනික මම මේකිව ගෙනාවේ ගෑණි කරගන්න නෙවෙයි. ඒ නිසා ওই විකාර කතාව නවත්තපන්. උඹ ඒකිව ගෑණි කරගෙන නැත්තේ කොලේ කෙලියල නැති එකෙන් විතරයි දුලා. එහෙත් ඔහු පිටව යන්නට ඇත. දොරේ වැසෙන හඬ ඇසුණි. ධාරණිතු ඉවර කරේ අසරවන අනෙක් පුද්ගලයාගේ පියවර හඬ කුටියෙන් පිටතට ගිය බව දැනි විගසයි. සිනා නැගුණේ තවමත් විඳවීම අවසන් වූ තම ඉරණම පිළිබඳවයි. ඔහු පැවසූ සියල්ල සැබෑවකි. ඔහුට අවසි තමා බිරිඳකගේ තැන තැබීමට නොවේ. අනියම් බිරිඳ. එයත් ඔහු තීරණය කරන දිනක් වන තෙක්ම සුසුමක් හෙරුණේ එයටයි. ජීවිතය ඒ දමා යාමට තමාට අවශ්‍ය මොහොතේ කළ නොහැකිය. එයටද ඉරණම තෝරා දෙන මොහොතක් වනතෙක් බලා සිටිය යුතුය. ඈ සිතුවිලි බිඳී ගියේ මිනිත්තු ගණනක කෙළවර අගුළු විවරවන හඬටයි. නිතු අසා ගැනීමට ඉඩක් නොතබා පැමිණිරුව ආගන්තුකය. ඒ වෛද්‍යවරයෙකු බැව් විශ්වාසයි. තමා අවදි වී ඇති බව දුටු වහා ඒ වත වියකරු සිනාවක් නැගුණේ දාර බලා සිටියේ නැගිට ඇඳ වියලට පිට දෙමින්ය. ළමයා නැගිටලා වගේ. කොහොමද දැනෙන්නේ ඉතින්? එසේනම් මේ ඔහුය. මද වේලාවකට පෙර ඇසි හඬේ හිමිකරු ඔහුය. දාර බලා උන්නේ කෘතවේදී දෙනෙතිනි. ඔහු අන් අරුමේක් අසල මෙවන් මිනිසුන් වන බවද ඇදහිය නොයකිය. පණ්ඩිත වැඩක්නේ කරලා තියෙන්නේ. ඇටකිච්චි වගේ ඉඳගෙන. සිනහවකින් පිරී ඇති ඒ වත ප්‍රසන්නයි. දාරා තවමත් සිටියේ ඔහු මතම නිතු තබා ගනිමින්ය. මොහොතකට පෙර ඇසි දෑ නිසාම විශ්වාසයෙන් පිළිගත හැකි කරුණ නම් ඔහු බොහෝ යහපත් අයෙක් බවයි. ඉතින් නම් මොකද්ද මේ ළමයාගේ? දාර සිනාසී නිතු පහතට යොමු කළේ දැනි කෝල හැඟුම නිසා වෙනි. එවර ඔහු සූදානම් වන්නේ රුධිර පීඩනය මැන බලන්නටය. කෝ ඉතින් කිව්වේ නෑනේ. එවර ඔහු පවසන්නේ නෝක්කාඩු ස්වරූපේනි. දාරා ලස්සනයි. ඉතින් දාරා විතරද? දරණි සඳයුරු. ඕ කවුරුණත් ගැලපෙන නමක් දාලා. සඳයුරු. හඳක් වගේ තමයි. තවත් මොහොතක් ගෙවුනේ ඔහුගේ පරීක්ෂා කිරීම් වලටයි. අනතුරුව සිනාවත් සමගම ඔහු හැරුණේ ඈ දෙසටයි. අපි එහෙනම් මොනවා හරි බඩට දාගමු නේද? ඊට පස්සේ බෙහෙත් ටිකක් තියෙනවා බොන්න. මෙයාට ඕක පොවන්න. අසල සිටි හෙදියට පැවසූ ඔහු කාමරයෙන් පිට වුණේ. සුබ්බඳුන පානය කොට ඇයදුම් පෙති කිහිපේ ගිල දැමූ දාරා සෝදානම් වූයේ යහනෙහි වෙතට ගන්නටයි. එහෙත් යලි විවර වූ දොරගුළු අතරින් පැමිණිරුව ඔහුගේය. දාරේ යලි යහන මත අසුන් ගත්තේ නිතු ඔහු මතම තබා ගනිමින්ය. ශාමේල් ඉදිරියේ වූ අසුන ඇද එහි අසුන් ගත්තේ ඇය හා දොඩමළු වන්නටයි. සිදුව ගියේ යහපත් දෙයක් නොවේ. කුමන තත්ත්වයක් යටතේ වුව ජීවිතය අතහැරීම අනුමත කළ නොහැකි නිසාම ඔහු සිතුවේ යලි එවන්නක් සිදුවීම වළක්වන්නටයි. දිවි මඟ මෙතෙක් දුර තනිව පියවර මනින්නට තරම් සවිමත් සිතක් හිමි ඇයට ඒ වටහා දීම අපහසු නොවනු ඇත. කතා කරන්න පුළුවන්ද ටිකක්? ඈ හිස සලන්නේ මදසිනාවක් සමගිනි. සැකයක් නැත. ඈ බොහෝ සොඳුරුය. දාරා නංගිට මාව විශ්වාසද? මගෙත් එක්ක කතා කරන එක ප්‍රශ්නයක්ද? එහෙත් එවරේ වත හැරව ගියේ ඒ දෙපා මත වන අතගිරි අතරටය. හැම ප්‍රශ්නයක්ම වුණාට පස්සේ එහෙම අහන එක විකාරයක් වගේද? ඒ නිතු ඔසවා ගත්තේ මදසිනාවක් සමගිනි. තමා ඈසිත නිවැරදිව කියවා ගන්නට ඇත. ඔය සිනාවේට බව සාමේල් සිතන්නේ ඈ මත නිතු තබාගෙනය. ජීවිතේ කොහොමත් ඔයා වගේ කෙනෙක්ට ලේසි නෑ කියන එක මම දන්නව නංගි. එහෙම වෙද්දි මෙහෙම දෙයක් වුණාම ඔයා විතරක් නෙවෙයි. ඔයාගේ තැන මම හිටියත් මීට වඩා දරුණු තීරණයක් ගනි. ඒ නිසාම මට අයිතියක් නෑ ඔයාට බනින්නවත් උපදෙස් දෙන්නවත්. මොකද ඔයා මට හිතාගන්න බැරි තරම් ස්ට්‍රෝං ගර්ල් කෙනෙක්. අනික මට ඒ අයිතිය නැති වෙලා උදර මගේ යාළුවෙක් හින්දම. තෑන්ක්ස් ඒක දැන දැනත් මාව විශ්වාස කරනවට. දාර නිහඬවම අසා සිටියාය. අන් මොහොතක නම් ඔහු අවිශ්වාස කරන්නට තිබුණි. ඒත් අර හෝරාවකට පමණ පෙර ඔහු අදන් අසා සිටි නිසාම දැන් එසේ කරන සිතක් නැත. ඔයා වගේ කෙනෙක් මෙහෙම තීරණයක් ගත්තේ ඒකට සාධාරණ හේතුවක් තියෙන නිසා කියන එක මම දන්නවා. ඒ නිසා මම මේ ගැන අහන්නේ නෑ. ඒත් මට කියන්න ඕනේ මේක දාරා. ශාමේල් මදක් නැවතී යලි කතා කළාය. නංගි මම විශ්වාස කරනවා බඩගින්න ගැන කියන්න අයිතියක් නෑ. එක දවසක්වත් බඩගින්න ඉඳලා නැත්තම්. ආදරය ගැන ලෙක්චර්ස් දෙන්න අයිතියක් නෑ ආදරේ නොකර. විරහව අත් නොවිද විරහව ගැන කියන්න හොඳත් නෑ. රැවටිලා නැත්තම් තමන් වැඩියෙන්ම ආදරය කළ කෙනා ආදරය කරලා නෑ. තමන් එයාගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරලා කියලා දැනගත්තම දැනෙන දුක දන්නේ නැත්තම් ඒ ගැන කතා කරන්න හොඳ නෑ.
ඊටත් වඩා ජීවිතය අත්හරින තරම් අසරණ වෙලා නැත්තම් ජීවිතය අතාරින්න වෙන තරම් ඛේදවාචකයක් අත්විඳින නැත්තම් මරණය ගැන කතා කරන්න හොඳත් නෑ. ඒ නිසා මම ඔයාට බනින්නේ නෑ. මොකද මමත් කාලයක් මිනිස්සුන්ට බැන්නා. මිනිස්සු ජීවිතේ දාලා යන්න තීරණය කළාම. ඒත් අද මෙතන ඉද්දී ඒ වගේ ගොඩක් අයගේ කතා අහලා තියෙන නිසාම මම දන්නවා ජීවත් වෙන්න ගන්න තීරණය කරනවට වඩා හයියක් මැරෙනවා කියන තීරණය ගන්න ඕනේ කියලා. කවුරු මොනා කිව්වත් ලංකාව වගේ රටක ගැහැණියෙක්ගේ ජීවිතේ කොච්චර අමාරුද කියන එක මම දන්නවා. මොකද මට ඉන්නෙත් නාගි කෙනෙක්. සාම්ප්‍රදායික නෑ කිය සම්ප්‍රදායම බදාගෙන ඉන්න රටක සම්ප්‍රදාය අතික්‍රමණය කරන එක ලේසි නෑ. එහෙම හිතුවම ඔයා ගත්ත තීරණය වැරදි නෑ තමයි. මේක සම්ප්‍රදායන් කඩන්න තරම් ශක්තිමත් ගැහැණු පිරිමි ඉන්න රටක් වුණාට ඒ කැඩීම නිසා ඇති වෙන ප්‍රතිඵලය බාර ගන්න බැරි තරම් අමන සම්ප්‍රදායිකුන් ඉන්න රටක්. එහෙම වෙලාවට දැනෙන සමහර දේවල් වලට අපි දීලා තියෙන නිර්වචනය සාධාරණ නෑ කියලා. එහෙම රටක ඔයා වගේ පුංචි කෙල්ලට සිද්ධ වුණ දේ බරයි කියලා මම දන්නවා. ශාමීල් මොහොතක් පසු වූයේ නිහඬවමයි. ඈනිතු බිමට කොට අසාගෙනයි. ශාමීල්ට අවසි ඒ සිතේ යලි ධෛර්යය ගොඩ ගසන්නටයි. මේ සිදු කරන්නේ එයයි. සමහර තැන් එනවා දාලා මොනතරම් බුද්ධිමත් වුණත් මරණය තෝරගන්න වෙන. මරණයට වඩා ජීවිතේ ඛේදවාචකයක් වුණාම මිනිස්සු හිතනවා හොඳම තෝරා ගැනීම මරණය කියලා. ඒක නිවැරදි නෑ තමයි. ඇත්ත. ඒත් ඒ පාරට ගිහින් හැරිලා එන මිනිස්සුන්ටයි හරියටම තේරෙන්නේ විසඳුම තියෙන්නේ ජීවිතය ඇතුළෙමයි කියලා. ඒ මිසක් මැරෙන එක ඇතුළේ නෙවෙයි කියලා. දන්නවද දාලා? එහෙම මරණය ළඟටම ගිහින් එන මිනිස්සුයි දන්නේ ජීවිතය කියන්නේ අලුත් දෙයක්වත් වෙනම දෙයක්වත් වෙන තැනකින් අහුලා ගන්න ඕන දෙයක්වත් නෙවෙයි කියලා. දාලා ජීවිතය කියන්නේ නංගි සංකීර්ණ බලාපොරොත්තු නොවන සිද්ධි 110කුයි. ඒවට ප්‍රතිචාර දක්වන 90ක කොටසකුයි එකතු වෙලා හැදෙන දෙයක්. අර 10 අයින් කළත් ඔයාට තව 90ක් තියෙනවා. ඒ නිසා අර 10 මත ඉඳගෙන සම්පූර්ණ ජීවිතේ ගැනම තියෙන බලාපොරොත්තුව අත්තරින්නවත් ඔයා අසාර්ථක කෙනෙක් කියලාවත් පරාජිත කෙනෙක් කියලාවත් හිතන්න එපා. නැති උනේ 10%යි දාලා. ඒක ඔයාගේ වරදින් උන දෙයක් නෙවෙයි. ඔයා කැමැත්තෙන් උන දෙයක්වත් නෙවෙයි. ඒ හින්දම ලෝකෙට බෑ ඔයාට ඇඟිල්ලක් දික් කරන්න. ඒ නිසා ඔයා ඔයාගේ නොවන වරදකට ඔයාට දඬුවම් කරන්න යන්න එපා. දඬුවම ලැබෙන්න ඕනේ වෙන අයට දාලා. ඇයි ඔයා ඔයාවම දඬුවමට ලක් කරගන්නේ? උදුරයි වැරදි. ඒ මිසක් ඔයා නෙවෙයි. මිනිස්සු ඕන දෙයක් කිව්වද? ඒව ගැන වද වෙන්න එපා. එයාලගේ නිර්වචන කියන්නේ එයාලගේ ආකල්පවල පාට මිසක් ඔයාගේ සැබෑ පාට නෙවෙයි. එයාලට ඕන විදිහකින් එයාලගේ හිතේ ඉන්න ඔයාගේ චිත්‍රය පාට කරගත්ත දෙන් දාලා ඔයා ඔයාව පාට කරගන්න ඔයාට ඕන විදිහ පාට වලින්. තේරුණාද? ජීවිතය කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ජීවිතය කියන්නෙම එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වලටයි ඒවට අපි දක්වන ප්‍රතිචාර වලටයි කියන එක තේරුම් ගත්තම මිනිස්සු ආයෙම ප්‍රශ්නයක් ආවම මරණය කියන විකල්පය තෝරගන්නේ කවදාවත්ම. මරණයට ලං වෙන්න ඕන හැමෝම ජීවිතේ එකම වතාවක් හරි දාලා. මොකද දන්නවද? එහෙම වුණාමයි දැනෙන්නේ ජීවිතේ වටින තරම්. මොකද අහිමි වීම ළඟ තරම් මිනිස්සුන්ට වටිනාකමක් දැනෙන්නේ වෙන එක මොහොතකවත්. මම හරි නේද? දාරනිතු කඳුළු පුරවා ගත්තේ ඒ වදන්මද ඌ සෙනෙහස දැනි නිසාමයි. ඔහුවන් සොඳුරු හදවතක හිමිකාරයෙකුගේ මිතුරෙකු අර තරමටම අමනගති පැවතුම් සහිත වූවෙකු ඌයේ මන්ද. යලි සිත නැගි පැනේ එයයි. දාරා නංගි අඬන්න එපා කියන්න බෑ මට. දුක හිතුනම මිනිස්සුන්ට ඇඬෙනවා. අඬන්න ඕනේ තරම් හේතු තියෙන ඔයාට අඬන්න නැතුව ඉන්න කියන්න මට බෑ. ඒත් නංගි කඳුළු වල බැඳීම් වල වටිනාකම නොදන්න මිනිස්සු වෙනුවෙන් අඬන්න එපා. එහෙම අය ඉස්සරහා අඬලා අපරාධිව කඳුළු වල වටිනාකම නැති කරගන්නත් එපා. මෙච්චර කල් ජීවිතේ හැමදේම තනියම දරාගත්ත ඔයාට මෙතනදි වැටෙන්න දෙන්න එපා. දරා ගන්න ඕනේ දරා ගන්න අමාරුම තැන්වලදී දාරා. ඉවසන්න ඕනේ ඉවසන්න බැරි තැනදී. තේරුණාද? දැන් ඇති අද දවසම අඬන්න. රෑ එළි වෙනකන් හරි කමක් නෑ. ඒත් හෙට ඉඳන් අඬන්න එපා. දවසක මේ කඳුළු වලට හිරවුවට hina මල් පොකුරක්ම ওই මූණේ තියෙනවා. මට ඒක විශ්වාසයි. දාරා හිස සැලුවේ නිහඬවම ඒ පොරොන්දුව ලබා දෙමිනි. ශාමීල් ඔහු සිනාසෙන්නේ සොඳුරු ඉරසිනි. ප්‍රශ්නයක් අහන්නද? දාරා හිස සැලුවේ ඒට ඉඩ දෙමිනි. ආදරය කරන කෙනෙක් මම කියන්නේ එෆයා එකක් තියනවද කා එක්ක හරි? ශාමීල් අසාගත්තේ සිතපෙළූ පැනයයි. එය එසේනම් උදුර කර ඇත්තේ සමාව දිය හැකි වරදක් නොවේ. ඒ සිත සැනසුම පිරී ගියේ දෙපසකට සෙලවී ගිය හිසින් ඈදුම් පිරිතුරු දෙක ඇසෙල්ලේමයි. වත සිනාවක් ඇඳී ගියේ සිත වෙන බර ඉවත ගසා ගිය නිසා වෙනි. කොතරම් වෙනා නින්දෙහි පසු වූ ආදයි නිවුණක් වූයේ නැත.
එහෙත් යලි තමා අවදින විට සන්ධ්‍යාවද උදාව ඇති බව දාර සිතන්නේ වැටී ඇති මලානික හිරුරැස් නිසා වෙනි. කුටිය පුරා පැතිර ඇත්තේ තරමක අඳුරකි. එහෙත් නිතු විසල්ව ගියේ මේ රෝහල් කුටිය නොවූ එකටයි. මේ තමා පෙර දිනක රැඳී සිටි කුටියමයි. ඒ යානමයි. එසේනම් තමා නින්දට වැටී පසු උදුර විසින් මෙහි රැගෙන එන්නට ඇත. තමා පැන යාවිදයි ඔහු බියවන්නට ඇත. සිතා සිටියේද එලෙසින්මයි. එහෙත් ඒද ව්‍යර්ථව ගුසිනි. එහි අරුත දිවියම ගෙවා දමන්නට වන්නේ මෙලෙස බවද? ශාමේල් පැවසූ සියල්ල සත්‍ය වුවද අහිමිව ගියදෑ පිළිබඳව සිතා දුක් නොගන්නා වුවද දරා ගැනීමට අපහසු වන්නේ දිනපතා යලි යලි ඒ ආශාවන් සංසිඳුවීමට සිදුවීමය. එයද පලි ගැනීමක ප්‍රතිඵලයක් ලෙස වීම ඉවසිය හැකි නොවේ. කෙදිනක හෝ තවකෙකුගේ නොවීම අහිමිදෑ තනිව දරා හිඳීමට තමාට හැකිය. එහෙත් මේ රිදුම නිදහස පවා අහිමිව ඇති එකටයි. වේදනාව විඳීම යළිත් ආරම්භ වනු ඇත. යලි යලි එයිම සිදුවනු ඇත. ඒ සිතුවිලි නිසාම දැනි කලකිරීම අතරින් දිගු සුසුමක් හෙළූ දාරා හැරී ගියේ යහනේ අනෙක් පසටය. එහෙත් නිසු විසල්ව ගියේ එහි වූ රුවනෙතු ගැටි වහාමයි. යහන අනෙක් පස වැතිරී උදුල සිටියේ ඒ නිතු බැල්ම තමාමතම අලුවමින්. දාර වහා හැරී ගියේ ඉවතටයි. හදවත වේගයෙන් ගැහෙන්නේ ඔහු මේ වෙතයි කුඩා වූ බලාපොරොත්තුවක් නොතිබීම නිසා වෙනි. ඒත් ඒටද ඉඩක් නොතබාම ඒත් දරුදඩු දෑතින් නෑ හැරව ගියේ උඩු අතටයි. පියව ගිය නිතු ඉවරවන ඇසිල්ලේ ඔහු සිටියේ ඈ මතට නැඹුරුවයි. ඒ දැඩි බැල්ම වැටී ඇත්තේ තමා මතටම බැව් පෙනි නිසාම දාරනිතු තබා සිටියේ ඉවතටය. මතකද මම කිව්වා? මතකද කිව්වා? තමුසෙ මැරෙන්නත් ඕනේ මට ඕන දවසට කියලා. මතකද? වෙනතක ඌ නෙතු ඔහු මතටගෙන ආවද දාර සිටියේ නිහඬවමයි. අමතක නම් ආය අමතක නොවෙන්නම මෙතනට දා ගන්නවා. ඇඟිල්ලකින් තම හිස මතට තට්ටු කළ උදුර සිරුර මතින්ම අනෙක් පසට පැන කාමරයෙන් පිටව යද්දී දාර බලා සිටියේ කිසිදු හැඟුමක් නොමැති විරසින්ය. එහෙත් ඔහු පිටව යද්දී ඒ සමගම කුටියට පැමිණිරුව ඇගේය. සුමනාගේය. අනේ මය නෝනි, ඇයි ඒම කළේ මය දෙයියෝ? සුමනා විමසන්නේ ඈහිසි පිරිමදිමිනි. ඒ නිතුතුරු කඳුළු පොකුරකි. වතමත වන්නේ සැබෑම කම්පාවකි. චූටි මහත්තයා නෝනෙට ගැහුවද දන්නේ කියලා බලන්නයි මම විගහට දුවගෙන ආවේ. ඇවිත් බලද්දි නෝනෙගේ ඇස් උඩ ගිහින් සිහියක් නැහැ. මගේ පපුව පිච්චිලා ගියා මැනිකේ. දුක දැනින්නේ ඒ පන්තියේම මිනිස්සුන්ට බව ඈ පසක් කරද්දී ඒ සෙනෙහස අතර තම දැස්ත තෙත්තනු දැනෙද්දී දාර වතසංගවා ගත්තේ ඒ දෙපා මතිනි. කරන්න දෙයක් මතක් වුණේ නෑ සුදු නෝනි. කෑගාගෙනම මං කකුල් දෙකෙන් අල්ලගත්තා. මගේ කෑගැහිල්ලට චූටි මහත්තයා ඇවිල්ලා රෙද්ද කපලයි නෝනිව බිමට ගත්තේ. ඒ වෙද්දිත් නෝනිට සිහියක් නෑ. මගේ ඇඟිලේ වතුර වෙලයි තිබ්බේ සුදු නෝනි. නෝනිට කරදරයක් නෑ කියලා චූටි මහත්තයා ඇවිත් කිව්වමයි මගේ ඇඟට ලේ ටිකක් එනුවේ. මය අම්මා ආයෙනම් එහෙම කරන්න එපා මයි දෙයියෝ. කවුරු නැතත් මගේ නෝනිට මං ඉන්නවා. ඒ ඇඟිලි තුටියගෙන් හිස පිරිමැදෙද්දී දාර හඬා වැටුනේ සිතවෙන රිදුම පහව යන තෙක්ය. අවසානයේ අඩු හෝරාවකට පමණ පසු ඒ දෙපා මතින් මිදී ඈ නෙතුගෙන ගියේ සුමනා වෙතටයි. හැඬෝ නිසාමද උගුරේ යලි රිදුන් දෙන්නට ආරගෙනයි. මට නාගන්න ඕනේ නැන්දේ. සුමනා වහා නැගිට ගත්තාය. හිටින්න නෝනේ, මම වතුර රෑස්ති කරන්නම්. කෝකටත් අපි උණු වතුරෙන් නාගමු. සිතවන රිදුම පහව යන තෙක්ම ජල බේසම තුළ වැතිර සිටි දාරා නැගිට පැමිණියේ හෝරාවකට පමණ පසුයි. දියනෑ පසු බඩගින්න වැඩිපුර දැනේ. කෑම කන්න පහලට යමු සුදු නෝනි. නිතු විසල්ව ගියේ එයටයි. යමුමයි නෝනි, මැදයි ඔය කාමරේට හිර වෙලා හිටියා. අන්න දොස්තර මහත්තයත් ඇවිත් පහලට යමු. දාර බලා සිටියේ ඈ දෙසය. එසේනම් උදුර විසින් ඊට අවසර ලබා දී ඇද්ද? තාමත්දිය බේරෙන තෙත කොණ්ඩය පිටදිග වනා ගනිමින් ඈ සෙමෙන් සෙමෙන් පියගැට බැසගත්තේ බිමට බර කරගත් දෙනිතිනි. එන්න නෝනේ, මෙතනින් ඉඳගෙන ඉන්න. මම කෑම ටික මේසෙට යවන්නම්. සුමනා අසුනක් පෙන්වා යන්නට ගියාය. දාරනෙත ඔසවා ගත්තේ ඒ මොහොතේය. ඉදිරියේ ඌයේ ශාමේල්ය. ඒ ප්‍රසන්න සිනාවෙන් වතසරසා ඔහු බලා සිටින්නේ තමා දෙසමය. උදුර සිටින්නේ ඔහු ඉදිරියෙනි. ඒ වත හැරව ඇත්තේ අතවන දුරකථනය දෙසටයි. ඉතින් කොහොමද දාරා? ඉඳගන්න. ඇඟට අමාරුවක් තියෙනවද? ඒ ස්වරය මිත්‍රශීලීය. හොඳයි ඩොක්ටර්, උගුර රිදෙනවා ටිකක්. එහෙමද? කෝ එන්න බලමු. ඉඳගන්න මෙතනින්.
ශාමේල් පවසන්නේ ඔහු අසල මාසුන පෙන්වමින්. දාරා අසුන් ගත්තේ ඒ අසලය. තවත් මොහොතකින් ඔහු සිටියේ මුව විවර කරන්නට යයි පවසා විදුලි පන්දම් ආලෝකයෙන් එය පරීක්ෂා කරමින්ය. ඇතුලේ නම් ප්‍රශ්නයක් නෑ. මසල්ස් තැලිලා ඇත්තේ. අපි බාම් එකක් ඇප්ලයි කරමු. වෙන ප්‍රශ්නයක් නෑනේ. නෑ ડોක්ටර්. මම ශාමේල්. ડોක්ටර් කෑලියපා. එක්ක ශාමේල් නැත්තම් අයියා. ඔය දෙකෙන් එකක් කියන්න දාලා. ඒ වතමත වෙන සිනාවසල හිස සලාගත්තේ ඒට එකග වෙමිනි. මොකද උඹ ඔරවගෙන හරියට උඹේ දෙයක් බලෙන් අරගෙන යන්න ආව එකෙක් දිහා බලන ගානට නුඹ මගේ දිහා බලන්නේ. එවරේ සරදම උදුරට වන්නට ඇතිය. දාලා සිටියේ නිතු ඔසවා ඔහු දෙස බැලිය නොහැකි හැඟුමක සිර වෙමිනි. ඒත් පිළිතුරු වලට ඉඩක් වූයේ නැත. කෑම රැස්ති චෝටි මහත්තයා. සුමනාගේ හඬ අසල උදුර නැගිට ගත්තේ මිතුරා අමතමින්. යමන් කන්න. ඔයත් යමුනන්ගේ අපිත් එක්ක කමු. ඒ ශාමේල්ය. උඹට පිස්සු දෙයක්ෝ? මුන්ව අපි එක්ක එකට තියාගන්න පුළුවන් උන්ද? එයා සුමනාන්ටි එක්ක කයි. උඹ වරෙන්. ඒ අඬේ කිසිදු තෙතමනයක් නැත. දුලා මොකද බම්මි? ශාමේල්ගේ වත වේදනාවෙන් පිරී ගියේ ඇසුරු සැනකිනි. ඇයි ඉදිරියේ මෑට ඇසෙන්නටම එලෙස පැවසීම? වරෙන් බඩගිනි. එවරේ නිතු ඈවෙත එල්ලව ඇත්තේ රැවුමක් සමගිනි. දාරා අපසු හැරුණාය. මෙවැනි වදන් අසමින් රිදවා ගැනීමට වඩා කුසගින්න යහපත්ය. සිතුනේ කුටියට යාමටය. එහෙත් පියගැට පෙළ අසලට යාමට එස වූ ඒ දෙපා නැවතුනේ උදුරගේ උස් හඬටයි. සුමනාන්ටි නොකා ඉන්න බෑ කියන්න. ලෙඩ වුණා මුස්සගෙන දුවන්න මෙතන කවුරුත් නෑ. දාර හුන්තනම නැවතී ගත්තේ ඒ හඬටයි. යමුමයි නෝනේ. නෝනේ නොකා හිටියම මං කොහොමද කන්නේ? යමු මයෙත් එක්ක කමු. ඒ සොරේ ප්‍රතික්ෂේප කළ හැකි එකක් නොවේ. දාර ඇය පසුපස වැටුනේ නිතු බිමටම අලවාගෙනය. යා යුත්තේ ඔවුන් නසලිනි. උඹට ඒකිව ඇඳට ගන්න හොඳයි. එක මේ සිඳගෙන කෑවම තමයි වැරදි. විකාර. ශාමේල් පවසන්නේ පහත් හඬිනි. උඹ හිතුවද මං ඒකිව ඇඳට ගන්නේ කැමැත්තකට ආදරයකට කියලා? නෑ. ඒකකින් පරිගන්න. මට කළ දෙයට රිද්දන්න. ගෑනුන්ගෙන් පරිගන්න තියෙන හොඳම විදිය ඒක. මට කළ දෙයට ඒකිට මේ සලකන විදිය හොඳ වැඩි. පුරුදු ලෙසට මේ හඬ කෝපවත්ය. උඹ එක දවසක් අරගෙන රැක්ක කියලා ඒකගේ ජීවිතේම විනාශ කරපු එක හරිද දුලා? ශාමේ සොවිනි මිතුරාගේ ආකල්ප ගැන දැනෙන්නේ කෝපයකි. එක දවසක් ඒකි හැම කලේ මට යකෝ ඒ සිද්ධියේ හින්දා මට නැති වුණ නම ආය ගන්න පුළුවන්ද කියපන්. මතකද උඹට සෝෂල් මීඩියා වල මාව චාටර් කරපු විදිය? අප්පච්චි නොහිටින්න මට අවුරුදු ගාණක් අර බලු කූඩුවේ ලගින්න වෙන්නේ. ඔක්කොම ඒකි හින්දා. අදාළ නැති දේවල් කරා නම් දැන් විඳවපු දේ. ඒ හඬේ අනුකම්පාවක් නැත. ඒකි පොඩි කෙල්ලෙක් දුලා එච්චර හිතුවේ නැතුව ඇති බං. පව් ඒකි. උඹ ඔය සතෙකුට වගේ සලකන එක නතර කරපන්. ඊ ඇති. ඒත් උදේ සිටින්නේ ඔහුගේ මතය තුර එල්ලෙමිනි. මගුලක් කියන්න එපා. දන්නවද උඹ තාත්තත් මේ කිව හොයනවා කියලා? එයාට හම්බුනොත් වෙන දේ කියන්න ඕනේ නෑනේ. හෙට වෙද්දි කොහේ හරි කැලේකින් බොඩි එක හම්බ වෙයි. මෙතන ඉන්න නිසා ඒකි ජීවත් වෙලාවත් ඉන්නවා. හැබැයි මට ඕනි විදියට. උඹත් එක්ක ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියලා ඒ කෙල්ලට හිතිලා ඇති. යලි ශාමේලිය ඒත් උදුල ඔහුට කවුරුන් කුමක් පැවසුවද පළක් නැත. කනවද දත් ටික කඩාගන්නේ නැතුව මට කියලා. දිග සුසුමක් හෙළූ දාරා සුමනා බෙදා දුන් බත්පත අතට ගත්තේ දහවල කුසට වැටී සුබ් බඳුන හැර අන් යමක් නොවූ නිසා වෙනි. ඔච්චර හොල්ලන්න එපා නෝනේ. කවදා හරි දවසක් එයි. නෝනෙට hina වෙන්න පුළුවන්. ඒ වෙනකන් දරාගෙන ඉන්න. දාර සෙනා පෑවේ පොළවටය. දරා ගැනීම තමා මෙතෙක් කල සිදු කළේ ඒ නොවේද? ගත වූ ජීවිතයේ හෙට දිනක් පිළිබඳව සුබවාදී සිතුවිල්ලකින් යුතුව අද දින රද දුක් ගැහැට දරා ගනිමින් බලා සිටීම නොවේද? ඒත් ඒ සියල්ලම අභිවවා යමින් මේ උදා වී ඇති මොහොත තමාර සියල්ල අහිමි කර ඇත. තම විශ්වාසය සහ අභිමානය මරා දමා ඇත. ඇය කීලෙසට සතුට ලැබෙනු ඇත. ඇතැම් විට නොලැබෙනු ඇත. ඒත් හොඳම කාලය ගෙවුණු පසු උදාවන වසන්තය කුමටද? ඈ සිතන්නේ රීතුම් දෙන රාය පිරිමදිමිනි. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අදට කතාව නිමාවටපත් වෙන්නේ. ඉතින් ඔයාට අද කොටස ගැන මොකද හිතෙන්නේ? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි හෙට රාත්‍රී 8ටත් The Story channel එක පැත්තෙන් මුණ ගැසෙමු. මාව ආදරෙන් අහන් ඉදියට ඔයාලට ගොඩක්ම ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න. සුබ රාත්‍රියක් වේවා.